දිත්වා සුලිකුණාට වෙලා මාස 3ක් වෙනවා. මිනිස්සු තාම කඳවුරු වල මිනිසුන්ට හරියට වන්දි හම්බෙලා නැහැ. මිනිසුන්ගේ දුක කියනවා පාරට බහැලා. බලන්නකො ඇත්තටම දුකයි බලාගෙන ඉන්න ඒක අහන්න. ඕක බල්ලා ඉන්නකො. බල්ලා පිටරි ටික කතා කරමුකො. ඔන්න බලන්නකො. දන්නවා මොකද්ද ප්‍රශ්නේ කියලා? ගම් වතුරක් ඇවිල්ලා අදට මාස 3යි කම්පලට. ලංකාවට. ලංකාවේ වැඩිම හානියක් වෙච්ච නගරයක් හැටියට ගම්පල නගරය ඇතුලේ ප්‍රශ්න ගොඩක් විසඳ ගන්න තිබියදී පාලකයා කියනවා ලක්ෂ 50ක් දෙන්නම් කෝටියක් දෙන්නම් කියලා. නගරේ බලධාරියෝ නිලධාරියෝ ඇවිල්ලා මිනිස්සුන්ව රවට්ටනවා. අර ෆෝම් එක මේ ෆෝම් එක දෙන්නම් කියනවා ලක්ෂ 2 දෙන්නම් කියනවා ලක්ෂ 50 දෙන්නම් කියනවා. හැබැයි මේ වෙනකන් මේ කිසිම මිනිස්සෙක්ට මේ කිසිම ව්‍යාපාරිකයෙක්ට Tamanට වෙච්ච අලාභ හානිය පියව ගන්න. අඩු ගානේ මිනිස්සුගේ හිත සතුට වෙන්න රුපියලක් දීලා නැහැ. දොරකට ඇවිල්ලා කතා කරලා නැහැ. අද නගරේ ප්‍රශ්න ගොඩකින් ඇවිල්ලා තියෙන්නේ. මිනිස්සු ඇවිස්සලා ඉන්නේ. ප්‍රශ්න ඒ තරම් ප්‍රශ්න. අපිට කියන්න දෙයක් තියෙනවා. මිනිස්සුන් සාධාරණ කිෂ්ඨ කරන්න අපිට මේක මහා පාරිදි කිෂ්ඨ ගන්න වෙනව නැත්තම්. ඒක අපි අවධාරණයෙන් කියනවා. මොකද ලක්ෂ ගණන් දෙනවා කිව්වනම් වචනෙට හරි ලක්ෂ ගණන් දෙනවා කිව්වනම් ඒක කරන්න. මේ ප්‍රශ්නේ ලොකුයි. මොකද අවතෙන් වෙලා ඉන්නේ මිනිස්සු. මිනිස්සුන්ගේ ප්‍රශ්න විශ්වාස එක ගොඩනගා ගන්න විදිහක් නැහැ. බස්සාවන මේ ප්‍රදේශයේ ඉඳින්න උලං කාලේ පටන් ගන්නවා ඊළඟ මාසේ. ඊළඟ මාසේ උලං පටන් ගත්තට පස්සේ මෙතන ඉඳින්න උඩ මේ යයි උලඟට වතුර පොඩක් අපිට පොණ්ඩ වතුර නැහැ. අපි උසගෙන ආවිලා තමයි බොන්නේ. අනිත් එක අපේ ගේ ගාව යන්න එපා කියලා දීලා තියෙන්නේ. කුකුල්ලා තියෙන්නේ. ගේ ඔක්කොම කුකුල්ලා තියෙන්නේ යන්න එපා කියලාම තියෙන්නේ. අවදානම් පැත්තකින් තියෙන්නේ. ඒ නිසා මේ අපිට උදව්වක් කරන්න මෙතන වැසනම් ඉන්න බෑ. ඔක්කොම මඩ වෙනවා. ඒ නිසා අපිට උඩරන් උලඟට යයි. 11 මාසෙ 27 තමයි පණතුරේ මිල්විලා ස්කෝලේ හිටියේ. අපිට කරන්ට් මොනවත් නැ සෝලා එකක් තමයි දීලා තියෙන්නේ. එක පැයක් තමයි වැඩ කරන්නේ ස්කෝලේ ළමයින්ට මේ යන්න. විදියක් නැ යුනිෆෝම් එක වයින් කරන්න බෑ. මිස්ටර් කොයිද තේ දෙන්නේ කවවද දෙන්නේ කියලා දන්න කුඩාරමට ඇවිල්ලා වතුර එනවා වැසිකිලියම නැ බොණ්ඩ වතුර නැ මේ රට බලලා මේවට අපිට මොනවද උදව් කරන්න. දැන් මොකක්ද මේක කියනවා මේ ෆෝන් වලට ඔස් පත්තු කරගෙන යනවා යාම උයාගෙන කන් වෙන්නේ. සමහර විට මේ වතුරට යනවා කට්ටිය යාලා ගිහලා උයන්ට බලක් වෙනවා. එන්නම ආතක අපියෝ එන්නම ගහන්න ඕන අයින්සක ජීවිතේ නම් ආයි ජීවිතේ ඡන්දයක් නම් බලාපොරොත්තු වෙන්නේ. අපි ඡන්දේ දුන්නනේ කරගත්තේ. ඡන්දේ අවසාන ඡන්දේ මේක තමයි. ඔව් පළවෙනි ඡන්දෙත් ඒක අවසාන ඡන්දෙත් මේක. දැන් තමයි කරගත්තේ. ජීවි ආණ්ඩුව ඡන්දේ දීලා. ආණ්ඩුව හොඳයි අම්මගේ රෙට්ට. අම්මලා ගෙවල් වලින් යලා පරිගාව. ඇත්තටම මේ මිනිස්සුන්ගේ අඳෝනාව අහන්න බැරි හින්දා තමයි මේ වීඩියෝ එක කරේ. ඇත්තටම දුකයි මචං. හරිද? මොකක්ද දන්නවද හේතුව? ආණ්ඩුව පම්පෝරි ගහනවා අච්චර ආධාර හම්බුණා මෙච්චර ආධාර හම්බුණා කියලා. හැබැයි තාම මේ මිනිස්සු කූඩාරන් ඇතුලේ මේ මිනිස්සුන්ට හරියට වන්දියක් ගෙවලා නැහැ. ඇත්තටම දුකයි මචං. මේ ආණ්ඩුව නම් අන්තිමයි. ඕක තමයි මට කියන්න තියෙන්නේ. මේ මිනිස්සුන්ගේ ඇත්තටම සහෝදරයෝ නැහැ. හරිද? පස්සයට දරුවෝ පස්සයට අම්මලා තාත්තලා පස්සයට ගෙවල් තිබුණ තැනක්වත් හොයාගන්න නැහැ. ඇත්තටම මචං මෙහෙම කරන්න එපා. ආණ්ඩුවක් විදිහට ඔයාලා මීට වැඩි සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ සාමාන්‍ය මිනිස්සුන්ට පක්ෂ විපක්ෂ තොරව ආරාධනා කරන්න, පාත් එකක් හදන්න, ඒ වැඩ ටික කරගෙන යන්න. ජාතික මෙහෙවරක් මේක කරන්න ඕනේ අනිවාර්යෙන්ම. මේ රටේ අපේ මිනිස්සු. ඉතින් ඒක නිසා මට කියන්න තියෙන්නේ ආණ්ඩුව නම් අන්තිමයි කුල්ල කුජීත වෙලා තියෙන්නේ. මේක නම් මචං අනුමත කරන්නම බෑ. ඕක තමයි මට අද කියන්න තියෙන්නේ. එහෙනම් මචං ජය වේවා.